රෝගයෙන් පෙළෙන පුද්ගලයෙකු තමන්ගේ සම පිළිබඳ දැනගෙන සිටිය යුතු කරුණු කීපයක් ගැන කතා කරමු. ඔබ දන්නවා දියවැඩියාව කියන රෝගය ශරීරයේ අනිකුත් අවයව වලට මෙන්ම සමටත් ඉතා අහිතකර බලපෑම් එල්ල කරනවා. එහිදී විශේෂයෙන්ම අපගේ දියවැඩියාව රෝගයෙන් පෙළෙන පුද්ගලයෙකුගේ සම දැඩි වියලීමකට භාජනය වෙනවා. මෙම වියලීම නිසා සමෙහි කැසීම් වැනි තත්ත්වයන් මගින් සමෙහි තුවාල එමෙන්ම සමෙහි විවිධ ආසාදන වර්ග ඇතිවෙන්න පුළුවන්. ඔබ දන්නවා සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා දියවැඩියාවෙන් පෙළෙන පුද්ගලයෙකුට මෙම තුවාල සහ ආසාදන සුවවීමට වැඩි කාලයක් ගත වෙනවා. එම නිසා ඔබ දියවැඩියාවෙන් පෙළෙන පුද්ගලයෙකු නම් ඔබගේ සම පිළිබඳ ඉතාමත්ම දැඩි සැලකිල්ලක් යොමු කරන්න ඕනේ. ඒ මොකද එවැනි ආසාදන සහ තුවාල ඇතිවීම වළක්වා ගැනීමට. ඒ සඳහා ඔබට ඔබගේ ළඟම තිබෙන සමී රෝග සායනයෙන් හෝ ඔබගේ පවුලේ වෛද්‍යවරයාගෙන් වැඩිදුර උපදෙස් ලබා ගැනීමට පුළුවන්.